හේජාන් ක්‍රියේෂන් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය ජෙනරේටර් එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඕල්ටර්නේටිව් එන්ජින් එක කියලා. එන්ජින් එකේ තියෙනවා flow solenoid, starting motor, oil pressure, temperature sensors. ඊට පස්සේ මම කියන්නම් මේ වගේ මොකද්ද වෙන්නේ කියලා. flow solenoid එකෙන් කරන්නේ ඩීසල් හරි ඒ කියන්නේ එන්ජින් එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ඔන් කරලා දීම. මේක සොලනොයිඩ් එකක් සොලනොයිඩ් එකක් ඒට සප්ලයි දුන්නාම ඕපන් වීමක් තමයි සිදු වෙන්නේ. ස්ටාර්ටින් මෝටර් එකෙන් කරන්නේ ජෙන්නි ඔන් කිරීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චාලක ශක්තිය ලබා දීමක්. ඔයිල් ප්‍රෙෂර් ටෙම්පරේචර් සෙන්සර්ස් ජෙනරේටරේ ඔයිල් ප්‍රෙෂර් එකයි ටෙම්පරේචර් සෙන්සර් එකයි තමයි තියෙන්නේ. අපි මේ තියෙන ATS ෆන්ක්ෂන් එක සාමාන්‍යයෙන් ජෙනරේටර් එකක් ඔන් කරන්නේ මේන් ප්‍රධාන සප්ලයි එකක් නැති වුණොත් තමයි. ඒ සඳහා මෙතන රිලේ දෙකක් තියෙනවා. ප්‍රධාන සප්ලයි එක තියෙනකොට මේ රිලේ එක අල්ලලා තියෙන්නේ. ප්‍රධාන සප්ලයි එක නැති වුණ ගමන් ඒ රිලේ එක අතහැරලා ජෙනිය ඔන් වෙලා මේ රිලේ එක ඇල්ලීම සිදු කරනවා. සාමාන්‍යයෙන් ජෙනරේටර් ඔටෝමැටික් ක්‍රියාත්මක කිරීමේදී PFR එක තියෙනවා, phase failure relay එක. මේ රිලේ එකෙන් තමයි තීරණය කරන්නේ ත්‍රී ෆේස් කොහොමද ඒකේ වෙනසක් එහෙම තියෙනවා ප්‍රශ්නයක් තියෙනවද කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මේන් කන්ටැක්ටර් රිලේ එක අතාරිනවා. ඒත් එක්කම ජෙනරේටර් ඔන් කිරීමට අවශ්‍ය ජෙනරේටර් එක ඔන් කරනවා කියන්නේ මුලින්ම flow solenoid එක ඔන් වෙනවා. ඊට පස්සේ ස්ටාර්ටින් මෝටර් එකට තප්පර 3ක් පමණ සප්ලයි දෙනවා. ඊට පස්සේ සප්ලයි අයින් කරන ස්ටාර්ටින් මෝටර් එක තප්පර 3ක් පමණ වැඩ කරලා නවතිනවා. ඒ කාලයේදී එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ඉන්පසුව තප්පර 4කින් පසුව oil pressure, temperature sensors, frequency කොහොමද කියලා චෙක් කරනවා. මෙතන frequency චෙක් කරන frequency relay එකක් දාගෙන තියෙනවා. මැනුවල් ඔන් කරන මෙතන ඉතින් ඒත් PFR එකේ සිග්නල් එක බලපාන්නේ නැහැ. ඉතුරු ටික පවණක් සිද්ධ වෙනවා. මම හදපු සර්කිට් එකේ ඩයග්‍රෑම් එක පෙන්නන්නම්. මේ තියෙන මම හදපු සර්කිට් ඩයග්‍රෑම් එක. මම ඇට්මිකා 330 පාවිච්චි කරලා තියෙනවා. 16 LCD ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරලා තියෙනවා. සෙන්සර්ස් වලට LM35 ටෙම්පරේචර් සෙන්සර්ස් පාවිච්චි කරලා තියෙනවා. අනිත් PFR temperature sensors, oil pressure වලට මම පාවිච්චි කරලා තියෙන normal switches. මම මෙතන select switch එකක් දාගෙන තියෙන auto manual function එක යටතේ. ඊට පස්සේ manual function එක යටතේ මට manually on off කරන්න පුළුවන් වෙන මම push button switch දෙකක් දාගෙන තියෙනවා. මේ ඒවා ඔක්කොම මම 10K හරහා pull up කරගෙන තියෙනවා. output පැත්තේ මම BC 547 හරහා රිලේ එක කර දීලා තියෙනවා. ඒත් එක්ක මෙතන LED එකක් මම භාවිතා කරගෙන තියෙනවා ඉන්ඩිකේටර් එකක් වශයෙන්. මෙතන මම රිලේ 4ක් කරන් තියෙනවා. ස්ටාර්ටින් මෝටර්, flow solenoid, main contactor, jenny contactor relays. බලමු සර්කිට් එක. මේ තියෙන සර්කිට් එක. මම මෙතන 12 volt in කරන්න ඕනි. මේ තියෙන main contactor relay, මේ jenny contactor relays, මේ temperature sensors, මෙතන තියෙන flow solenoid relay එක, starting motor relay එක තියෙනවා. මේ manually on off push button දෙක. මෙතන තියෙන selector switch එක. මෙතන auto manual වශයෙන් අපිට දාන්න පුළුවන්. මෙතන තියෙන oil pressure, PFR, frequency relay වල මම switches 3ක් දාගෙන තියෙනවා. හොඳයි. දැන් මම generator power on කරනවා. plug supply on කරනවා. හරි. මුලින්ම supply on කරපු ගමන් මම මෙතන select කරගෙන තියෙන්නේ manual. ඔයාලට පේනවා ඇති. හරි. ඊට පස්සෙ මෙතන manual දාලා දෙද්දි මගේ main contactor relay එක අල්ලනවා. ඒ කියන්නේ normally main contactor relay අල්ලනවා. මෙතන mains power කියලා display කරනවා. දැන් මම හදන්නේ manually generator on කරන්න. මෙතන manual function එක යටතේ මෙතන දාලා මම මෙතන on off
කියන ස්විච් ඔන් ස්විච් එක ප්‍රෙස් කරනවා. එතකොට වෙන්නේ ස්ටාර්ටින් මෝටර් රිලේ එකයි ක්ලෝස් සොලිනොයිඩ් රිලේ එකයි අල්ලනවා. ඊට පස්සේ ස්ටාර්ටින් මෝටර් රිලේ එක තප්පර 3ක් පමණ අල්ලලා අතාරිනවා. ඉන්පසුව සෙන්සර්ස් චෙක් කරනවා. ඒ කියන්නේ ඔයිල් ප්‍රෙෂර් ෆ්‍රීකවන්සි කොහොමද කියලා. ඒ ප්‍රශ්නයක් නැත්තම් ජෙනි කන්ඩක්ටර් රිලේ එක අල්ලනවා. දැන් මම මෙතන ඔයිල් ප්‍රෙෂර් රිලේ මොකුත් ෆෝල්ට් එකක් දාලා නැහැ. ඔව් දැන් මම ස්ටාර්ට් කරන්න යන්නේ මෝටරේ. ඔව් ෆ්ලෝ සොලිනොයිඩ් ස්ටාර්ටින් මෝටර් දැන් ඔෆ් වුණා. සෙන්සර්ස් චෙක් කරලා දැන් මෙතන ජෙනි කන්ටැක්ට් රිලේ එක ඇල්ලුවා. ඒත් එක්කම මේන් කන්ටැක්ට් රිලේ එක අතෑරියා. හොඳයි. ජෙනරේටරේ මැනුවලි ඔෆ් කරන්න ඕන නම් මේ ස්විච් එක ප්‍රෙස් කිරීමක් සිදු කරන්න ඕනේ. එතකොට කලින් විදිහට මේන් කන්ටැක්ට් එක අල්ලනවා ජෙනි කන්ටැක්ට් එක අතාරිනවා. හොඳයි. දැන් මම ඔන් කරන්න බලනවා මැනුවලි. එතකොට මෙතන ඔටෝමැටික් ෆන්ක්ෂන් එකට අපි මාරු කරන්න ඕනේ. හරිද? මම ඔටෝමැටික් ෆන්ක්ෂන් එක මාරු කරා. ඒත් එක්කම PFR එක තියෙන්නේ සප්ලයි තියනවා කියලා තමයි ඉන්ඩිකේට් කරන්නේ මේ පැත්තට දාලා තියෙන නිසා මම දැන් සප්ලයි නැහැ කියලා ඉන්ඩිකේට් කරගෙන මේ ස්විච් එක දානවා. එතකොට යා තප්පර කිහිපයක් චෙක් කිරීමක් සිදු කරනවා මේන් සප්ලයි එක නැවත එනවද කියලා. ඒමක් සිදු නොවේ නම් මෙතන නැවතත් ජෙනරේටර් ඔන් වෙනවා. ඔව් ජෙනරේටර් වාව කියලා ඩිස්ප්ලේ වෙනවා. දැන් ජෙනරේටර් ඔන් වෙලා තියෙන්නේ. ඊටු කොටස මම ඊළඟ වීඩියෝ එකෙන් අප්ලෝඩ් කරන්නම්. එතෙක් මගේ channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.